ගුඩ් මෝනින් හැමෝටම බලනකො උදේ අහස ලස්සන නේද? මෙහි පිටයි හොසටයි අහස මාරම ලස්සනයි. ඔන්න මිදුලට පහිද්දිම මට හම්බුණා කුරුළු පිහාටුද. මේ මොනර පිහාටු ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ. හරිම ලස්සනයි නේද ඒවා. මොනරු ඉන්නවා මෙහි ගොඩක්. ඒ හින්දා ඉතින් පිහාටුත් හම්බ වෙනවා. ඔන්න මම මේ සෙත් හරියකට අස් කරන්නේ නැතුව වැඩ පොඩ්ඩක් පටන් ගත්තා. මොකද මට ක්ලාස් එකක රෙකෝඩින් එකක් බලලා ඒකේ හෝම්වර්ක් ටික කරන්න තිබුණා. මං ඉතින් මේ ඒ ටික කරන ගමන් ඉන්නේ. උදේට ඒකක්වත් නොවී මේක කරන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ චුට්ටක් එළියට බහලා බලද්දි අහස නම් මාරම ලස්සනයි. බලනකො මේ නම් දවල් 10ට විතර. ඊට පස්සේ මට බඩගිනින්න දැම්මම මොකවත් කාලා හිටියේ නෑ නිසා කවුපි තිබුණා. ඒවා ටෙම්පරාදුවක් හදලා හරිම රසයි. ඉතින් මේක කාලම ආයෙත් මොන හරි කරනවා කියලා ඉන්නකොට ඔන්න බලු පැටියවත් පොඩ්ඩක් හොරතා කරන්න ඕනි කියලා හිතලා ඔන්න එයාත් එක චුට්ටක් සෙල්ලම් කරන්න හැදුවට එයා නම් මේ කම්මැලිකමේ ඔහේ ඉන්නවානේ. ඊට පස්සේ ඉතින් ඔහේ යාවත් හොල්ල ඉඳලා එහා ගෙදර කට්ටිය මට කතා කරා ගඟේ යමු කියලා. දැන් මේ ගඟට යන ගමන් ඉන්නේ. මේ තියෙන වැල් පාලමක්. ඔයාලා දන්නේ නම් නැතුව ඇති. සමහරු දන්නව ඇති. මේක වැල් පාලමක්. කම්බි වලින් තමයි හදලා තියෙන්නේ. ලෑලි දාලා තමයි ඒක ඒ කියන්නේ තියෙන්නේ. ඒක පැද්දෙනවා වගේ යද්දී පොඩක් මුල් කාලේ යද්දී නම් මාත් බය හිතුණා. දැන් නම් ඒක ෂේප්. ඕකත් ඔහොමම බලාගෙන ඔය තියෙන අපි නාන්න යන ගඟේ ඉහළ කොටස. අපි මීට වඩා පහළ තැනකට තමයි නාන්න ගියේ එදා. මම එතනත් වීඩියෝ ක්ලිප් එකක් අරන් ඇති. දාන්නම්කො මං ඔයාලට බලන්න ඒකත්. මේ වැල් පාලමේ ෂෝට් වීඩියෝ එකක් මම දාලා ඇති. බලලා නැති කට්ටිය ඒකත් බලන්න කියලා මම කියනවා. ඔන්න ඊට පස්සේ ඔන්න අපි ඔන්න ඔහේ පහළට ඇවිදගෙන ගියහම ගඟට ගියා. හරිද? ඒකේ අපි නාපු තැන නම් අර තියෙන්නේ අපේ වැල් පාලම. අහසේ ලස්සන බලන්නකෝ. නාපු තැන නම් වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වෙලා බලන්න අහසේ ලස්සන. හැබැයි එදා වහින්නත් වගේ නේද? ඒ වුණාට අස මාරම ලස්සනට තිබ්බා. ඊට පස්සේ මට වීඩියෝ කරගන්න බැරි වෙලා. මේ තියෙන්නේ හවස. හවසට අම්මෝ හරිම ලස්සනයි අහස. බලාගෙන ඉන්න ආසයි. ඔය එහෙම එදා හවස වගේ තමයි. See ya. See ya. Bye. See you guys later.